මම දැන් ඉන්නේ කාම්බෝජියාවේ පිනොම් පින්චොල කැපිටල් එක. ලස්සන මං ළඟ තියෙන පොලකට ආවා. මේ මිනිස්සු මිලියන 17ක් පමණ ජීවත් වෙනවා. එතන විවිධ පළතුරු ಜಾති ටේස්ට් එකට අච්චාරු වගේ ලස්සනට රහට හදලා තියෙනවා. ඇත්තටම වෙනස් විදිහට හිතලා තියෙනවා. වෙනස් විදිහට හිතුව මිනිස්සු. පොඩ්ඩක් ඉස්සරහට යද්දි තිබ්බා අමුතු කෑමක් හදනවා මේ ජෝඩුව. මට කන්න ටිකක් ආස හිතුණා. ඒක නිසා මම මෙතන පොඩ්ඩක් නතර වුණා. හොඳද? අපි චුට්ටක් ඉතින් බලමු මෙතන. මේ දෙන්න හරිම සමගියෙන් වැඩ. මිනිස්සු හරිම සාමකාමී, ෆ්‍රෙන්ඩ්ලි. එයාලා හරි හොඳින් කතා කරනවා. නමුත් මට තේරෙන්නේ නැහැ. මම තේරෙන විදිහට කතා කරනවා ඉතින්. මෙයාලා මේකට පාවිච්චි කරන්නේ පොල් කිරි. ඊට පස්සේ පොල් කිරියකට පලා වර්ග ටිකක් කපලා චූටියට හිණියට දාලා තියෙනවා. මේකට මෙයාලා අච්චුවක් හදාගෙන තියෙනවා. ඒ අච්චුව වලවල් වගේ ගහලා තියෙනවා. අච්චුවට මුලින්ම තෙල් දාලා ඉවර වෙලා මේ අර පොල් කිරි ලුණු මිශ්‍රණය මේකට දානවා. බාගේ. බෝලේ වගේ තමයි මේ කෑම හදන්නේ. ඊට පස්සේ ඒකට නමක් කිව්වා. නම නම් මට මතක නැහැ. ඉතින් ඔන්න මචං මම මේකෙන් 5ක් මට දෙන්න කියලා කිව්වා. මම දැන් තව ටිකකින් රහ බලනවා. මෙතන හොඳ මේ කට්ටියට හොඳ බිස්නස් එකක් තියෙනවා. මේ ස්වාම්පුරුෂයා මේ ඉන්නේ. බිරිඳට මාර සපෝට් එකක් මම දෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු. මම බ්‍රෝ කියලා මට කතා කරා. මේක කද්දි මාර කිරි රහක් මචං කඩලා දැනෙන්නේ. මොකද පොල් කිරි ඊට පස්සේ ලුණු අර පලා කොළ පොඩ්ඩක් මේකට මික්ස් කරලා තියෙනවා. ඉතින් අමුතුම ටේස්ට් එකක් මේකේ තියෙන්නේ. ඇඟට හොඳ ගුණයක් තියෙනවා. ඉතින් මම මේකෙන් 5ක් කෑවා. ඒකට මාරම ලුණු මිරිසක් හදලා තියෙනවා. පොඩි වතුර වගේ වෙන්න. ලුණු ගතියකුත් එක්ක හොද්දෝ වගේ හදලා තියෙනවා. ඒකත් එක්ක ගාගෙන කද්දි කිරි රහයි මාරම ටේස්ට් එකක් මේකේ. 10ක් කාම්බෝජියන් රියල් 5000කට තමයි දෙන්නේ. මම අද කෑවා මේකෙන් 5ක්. ඒකේ කාම්බෝජියන් රියල් 2500ක් මයින් ගත්තා. එතකොට ලංකාම්ගෙන් සාමාන්‍ය රුපියල් 150කට වැඩි. එතකොට 10ක් දෙන්නේ රියල් 5000කට සාමාන්‍යයෙන් රුපියල් 300කට වැඩි. මට එතන හිටපු ටික වෙලාවට මට තේරුණා සාමාන්‍යයෙන් දවසට මෙයාලා රෑ 9:08 විතර ගන් ඉද්දි සාමාන්‍යයෙන් දවසට මෙයාලගේ පාරිභෝගික සාමාන්‍යයෙන් 200ක් විතර 200කට වැඩි එන්නේ නැති කියලා මට හිතුණා. ඒ වෙලාවේ මොකද ලොකු වාහන පවා නතර කරා. සාමාන්‍ය පොඩි මිනිස්සු දැන් ලොකු වාහන පවා මෙතන නතර කරලා මෙයාලගෙන් මේවා අරගෙන යනවා. එතන ගන්නෙ නැහැ. මොකද පාරයිනේ තියෙන්නේ. නමුත් මම එතන ඉඳන් කෑවා. ඊට පස්සේ මට මේ මිනිස්සයා පුටුවක් එහෙම දීලා ඊට පස්සේ එතන ඉඳගෙන මම රස වින්දා. ඉතින් මේ පැත්තේ ආවොත් ඔයාලා දවසක මේක රස විඳින්න අමතක කරන්න එපා. ලස්සන අත්දැකීමක්. එකම අරමුණ තමයි මම ලබා ගන්න අත්දැකීම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මේ ලක් මාතාව තව අඟලක් හරි ඉස්සරහට අභිබවා ගිහින් අනාගතයේ සංවර්ධන රටක් කරා යාමට මේ මිනිසුන්ගේ මනස විවෘත වේවා කියන එකම අදිස්ථානය තමයි මචං මයේ තියෙන්නේ. මොකද මම විශ්වාස කරනවා කවදාවත් දේශපාලඥයින් රටක් හදන්නේ නැත. අපිට තියෙන දෙයින් අපි නැගී සිටිය යුතුයි. ඉතින් මම තවත් දවසක ඔයාලා හම්බෙන්නම් ලස්සන වීඩියෝ එකකින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.